අද ද බිස්වින වැඩසටහනට අපි කැඳවා ගත්තේ බොහොම අපූර්ව වූ සොඳුරු පුද්ගලයෙක්. ඔහු තමයි ආම්ස්ට්‍රෝන් ප්‍රොඩක්ට් සහ ජිල්බෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් අධිපති තිස්ස හෙට්ටිආරච්චි මැතිතුමා. අයිබෝන් තිස්ස හෙට්ටිආරච්චි මැතිතුමනි. ඉතින් අපි මුලින්ම කැමති තිස්ස හෙට්ටිආරච්චි කියන චරිතය ඔබ පිළිබඳව තිස්ස හෙට්ටිආරච්චි පිළිබඳව ඔබ කොහොමද දකින්න කැමතිම විදිහ කියලා දැනගන්නට. ඒක නවත් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. දැන් මට තේරෙන්නේ මම පිළිබඳව දකින්නේ මම බොහොම සරල පුද්ගලෙක් හැටියට. ඒකම අත්දැකීම් බහුල පුද්ගලෙක් හැටියට. මම කුඩා කාලේ ඉඳන් ආපු ගමනක් තියෙනවා. ඉතින් ඒ ගමනේදී ගොඩක් මට ලැබිච්ච අත්දැකීම් අනුව මේ තත්ත්වයට එන්න ලැබුණේ. ඉතින් මම පොඩ්ඩක් කුඩා කාලේ ගැන කතා කරමු නේ. ඔව් අනිවාර්යයෙන් අපි කුඩා කාලය පිළිබඳව ඒ වගේම ඔබේ දෙමව්පියන් පිළිබඳව අපි පසුබිම් පිළිබඳව අපි කතා කරමු අනිවාර්යයෙන්. මම 1953 තමයි මේ ලෝකේ එළි දැක්කේ. මගේ තාත්තා වෛද්‍යවරයෙක්, මව්තිමි පාඨශාලා චාර්ණිවරියක්. අපේ පවුලේ 3 දෙනෙක් හිටියා. මම බාලයා. අයියලා දෙන්නයි මමයි. කෙසේ හෝ 1960 වර්ෂයේදී මගේ පියතුමා මේ ලොව හැරදා ගියා. දැන් ඉතුරුනේ කවුද? අම්මයි අපි 3 දෙනයි. ඔව්. එතකොට පියෙක් නැතුව කුඩා දරුවෝ 3 දෙනෙක් එක්ක මේ ආපු ගමන අත්දැකීම් බහුලයි. ඕනම වෙලාවක පවුලක තාත්තා කියන්නේ සුවිශේෂ චරිතයක්. එතුමා තමයි මේ දරුවන්ට පෞරුෂත්වය ලබා දෙන්නේ. එතකොට අපි 3 දෙනාට පියතුමාගෙන් ලැබිච්ච පෞරුෂත්වය ලබා ගන්න බැරුව ගියා. නමුත් ඒක මගේ මව් ඉෂ්ට කළා. අපේ වාසනාවට මව්තුමී පාඨශාලාචාර්යනිවරයෙක් කියලා මං කිව්ව මුලින්. ඔව්. ඊට පස්සේ 1960න් පස්සේ මම මගේ අධ්‍යාපනය ලැබුවේ ආනන්ද විද්‍යාලයේ. මට නොයෙකුත් අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපිට තනියම තමයි මේ ගමනේ යන්න අවශ්‍ය වුණේ. මට උදව්වට හිටියේ අම්මා හිටියා, මගේ අයියලා දෙන්න හිටියා. හැබැයි ඉතින් ඒගොල්ලොත් පොඩි. ඉතින් ඔහොම කාලයගේ අවෑමෙන් මට තේරුණා අපි ඉගෙන නොගත්තොත් අපිට අනාගතය කියන එක සාර්ථක වෙන්නේ නැහැ කියන එක. මොකද මට ඒකට අත්දැකීමක් ලැබුණා. දවසක් මට මතකයි කුඩා අවදියේදී මගේ මව් වත්තේ පොල් වලවල් කපන්නයි කෙසෙල් වලවල් කපන්නයි එක් පුද්ගලයෙකුට බාර දුන්නා. නමුත් මෙයා ආවේ නැහැ. එතකොට මේකට මෙයා නාපුවාම දවසක් කිව්වා, දෙකක් කිව්වා. මගේ ලොකු අයියා කිව්වා, ලොකු අයියට එතකොට අවුරුදු 11ක් විතර වගේ. මගේ ලොකු අයියා කිව්වා, අම්මේ ආයි නැවත කතා කරන්න එපා සිරිපාලට. මමයි මගේ මල්ලි පොල් වලවල් කපන්නම්. මං ගැන මොනවද සඳහනක් කළේ නැහැ. හැබැයි මම අතාරියේ නැහැ මේ දෙන්න පොල් වලවල් කපනවා. මං කිව්වා මම කෙසෙල් වලවල් කපන්නම් කියලා. ඒ කාලේ පොල් වලකට දෙන්නේ 7.25යි. කෙසෙල් වලකට දෙන්නේ 7.5යි. දැන් කොහොම හරි අපි 3 දෙනා පොල් වලවල් කැපුවා. මම කෙසෙල් වලවල් කැපුවා. ඉතින් මං මේක අතාරියේ නැහැ. මං මේක දිගින් දිගටම කබොක් පොලෝ කරගෙන ගියා. අවසානයේදී මට මේක අවසන් වෙනකොට මගේ අත් දෙකම තනිකර කරගැට. එදා තමයි මම තීරණය කළේ ජීවිතේට මුහුණ දෙන්න හොඳින් ඉගෙන ගන්න ඕන කියන එකයි. ඒක මගේ අම්මා අපිට දුන්නා. ඔබ ඉතාමත්ම පවුල් පසුබිම අතින් තාත්තා වෛද්‍යවරයෙක්, ඒ වගේම පාඨශාලා ආචාර්යනියක් විදියට ඔබේ මව්තුමිය, ඒ ශක්තියත් එක්ක ඔබතුමාට
මේ වෛද්‍ය වෘත්තියට හෝ අම්මගේ වෘත්තියට හෝ යෙදෙන්න වගේ ආසාවක් ඇති වුණේ නැහැ. මෙහෙමයි ඉතින් අපි ඉගෙන ගත්තාම මට අවශ්‍යතාවය තිබුණේ අපේ ඒම් එකක් තිබුණා. අපේ යම් ඉලක්කයක් කරා යන ගතියක් තිබුණා. දැන් ඒ කාලේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, නීතිඥයෙක් කියන රැකියාවල් තමයි හොඳම රැකියාවල්. නැත්නම් එකවුන්ටන්ට් කෙනෙක්. සමාජ පිළිගැනීමේ ඉතින් සමාජය පිළිගන්නේ ওই රැකියාවල් ටික. ඉතින් කොහොම හරි මට හිතුණා අපි ඉගෙනගෙන යනකොට කොහොමත් අපේ මව්තුමිය හරි දක්ෂයි, අපි තුන්දෙනාම විද්‍යාව සඳහා, ඒ කියන්නේ සයන්ස් ඉගෙන ගන්න කියලා කියන්නේ ඕක. තියෙනවා සයන්ස්, කොමර්ස්, ආර්ට්ස්. දැන් මේ සයන්ස් කියන එක තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් හැබැයි ඒකට යන්න බෑ. ඒකට හොඳට සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕන. ඊළඟට තමයි මේ කොමර්ස් කියන එක. ඊළඟට තමයි මේ ආර්ට්ස් කියන එක. හැබැයි දැන් මේ තුනේම වෙනසක් නැහැ. මේ අද කාලේ ගත්තොත් මේ ඕනම එකකින් මිනිස්සෙකුට ඉස්සරහට යන්න පුළුවන්. කොහොම හරි මගේ මව්තුමි පසුබිම සකස් කළා අපිට විද්‍යාව ඉගෙන ගන්න. අපි කොහොම හරි ඉතින් විද්‍යාවෙන් පාස් වුණා. එතකොට O level පාස් වුණා. අන්තිමට A level උත් පාස් වෙලා ඉතින් මට අවස්ථාව ලැබුණා ජාතික විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න. අපි විශ්වවිද්‍යාලයත් සඳහන් කරමු. ඒ කියන්නේ ගණිතාංශයෙන්. ඉතින් ওই වකවානුව තුල අපේ මව්තුමිය ගොඩක් අපිව ඉගෙනීමට යොමු කරන අතර ක්‍රීඩාවට ඒ වලටත් අපිව යොමු කළා. මම ඒ කුඩා අවදියේම මල්ලෝපුර ක්‍රීඩාවට අවතීර්ණ වුණා. ඉතින් මට ඒකට ගොඩක් මගේ වැඩිමහල් සොයුරා උදව් කළා. 1972 වර්ෂයේදී ජූඩෝ ක්‍රීඩාවට අවතීර්ණ වුණා. ඒ කියන්නේ මං සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවල ඉන්න කාලේ. ඊළඟට මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාන් පස්සේ හොකි, රග, වේට් ලිෆ්ටිං ඒ වගේ ක්‍රීඩා වලටත් මම සම්බන්ධ වුණා. ඉතින් කොහොම හරි මම ඔය 1972 ඉඳන් 2007 වෙනකන් ජූඩෝ ක්‍රීඩාවේ යෙදුණා. මට ජපානයේ කෝඩෝකාන් කියන ආයතනයේ කළුපටි පළවෙනි ශ්‍රේණිය කියන එක ලැබුණා. ඇත්තටම කෝඩෝකාන් කියන්නේ විශ්වවිද්‍යාලයක් ජපානයේ තියෙන ජූඩෝ සම්බන්ධව. ඉතින් ඒ ක්‍රීඩාවත් එක්ක අපිට ගොඩාක් අත්දැකීම් ලබා ගන්න හම්බුණා. ඒ කියන්නේ එකක් තමයි ඕනෑම දෙයකට අපි නොබිව මුහුණ දුන්නා. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ගහගන්න නෙමෙයි, අපිට ඕනෑම අභියෝගයක් බාර ගන්න පුළුවන්කම තිබුණා. මොකද ක්‍රීඩාවක් කරන පුද්ගලයෙක් එයා තනියෙන්ම තමයි මේ ක්‍රීඩාව කරන්නේ. එයාට උදව්වට කවුරුවත් නැහැ. වටේ ඉඳලා අනිත් අය කෑ ගැව්වට තමන්ගේ ශක්තිය, මොළය ඒව පාවිච්චි කරලා තමයි ඒ ක්‍රීඩාව කරන්න ඕනේ. එතකොට අපේ සාමාන්‍ය ජීවිතේදී අපි කරන හැම දෙයකටම ඒ ක්‍රීඩාව කියන එක අවශ්‍ය වුණා. දැන් ඇත්තටම දැන් මේ දෙමව්පියෝ ළමයිව ඇදගෙන දුවන්නේ හැම වෙලාවෙම පොතපතේ වැඩට, අධ්‍යාපනය. හුඟක් අය අධ්‍යාපනයේ විතරයි, ඊට අමතරව බාහිර ක්‍රියාකාරකම් කිසි එකක් නැහැ. නමුත් අපිට ලැබුණ හැම බාහිර ක්‍රියාකාරකමක්ම මට පොල් ගස් නගින්න හම්බෙලා තියෙනවා. වෙලවල් ගන්න දුවන්න හම්බෙලා තියෙනවා. හොරෙන් ගස් බඩ ගාලා ඉතින් පළතුරු කඩා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ප්‍රශ්න වෙලා නැහැ මේ දැන් වගේ නෙමෙයි. ඉතින් ඒ දවස්වල මේ සාමාන්‍ය මිනිස්සු හරිය ආදරෙයි. අපි හදිසියෙ මොන හරි කඩනවා දැක්කොත් එමේ ඇවිල්ලා එන්න පුතා කියලා අපිට තව ටිකක් කඩලා දෙනවා. මේ දැන් වගේ නෙමෙයි. දැන් නම් පොලිසියනේ නතර වෙන්නේ. ඉතින් ওই වගේ අත්දැකීම් එක්ක තමයි අපි මේ ගමන ආවේ. එවන් වූ අත්දැකීම් ලැබපු ඔබතුමා තවදුරටත් ඔබතුමන්ගේ ජීවිත ගමන පිළිබඳ අපි කතා කරනකොට අපි යමෙකුගේ ජීවිතයේ තමන්ගේ අරමුණු වලට ගමන් කරමින් යද්දී අපි ඔහුගේ හෝ ඇයගේ ඉතිහාසය ඇවිස්සිය යුතු නැහැ. ඒක වර්තමානයට ආලෝකයක් නොවෙනවා නම්.
ඉතින් ඔබතුමන් මෙතරම් වූ අත්දැකීම් සම්භාරයක් අධ්‍යාපන මට්ටමකුත් හිමි කරගෙන මේ ආම්ස්ට්‍රෝන් ප්‍රොඩක්ට් ජිල්බෝ එන්ටර්ප්‍රයිසස් වැනි ආයතන ආරම්භ කරන්න ඔබට මොන විදිහේ සිතුවිල්ලක්ද මුලින්ම පහළ වෙන්නේ? අපි ඒ ගැනත් මම හිතන්නේ සඳහන් කරොත් වටිනවා. මෙහෙමයි. දැන් මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ දැන් අපේ යහළුවෝ ඔක්කොම එක එක රැකියාවල් හොයාගෙන ගියා. ඒ සමහර සිවිල් ඉංජිනේරුවරු, සමහර අය මැනේජ්මන්ට්. ඉතින් ඒ ආකාරයේ එක එක විදිහේ රැකියාව හොයාගෙන ගියා. නමුත් මම හැම වෙලාවෙම බැලුවේ මට අවශ්‍යතාවය තිබුණේ මම තවත් ආයතනයකට ගිහිල්ලා නැත්තම් රජයට බරක් නොවි මටම යම් ව්‍යාපාරයක් පටන් අරගෙන ඒකෙන් රටට ආලෝකයක් දෙන්න, රටට ජනතාවට, රටේ තියෙන තරුණ ජනතාවට යම් රැකියාවක් ලබා දෙන්න මට අවශ්‍යතාවයක් ලැබුණා. ඉතින් මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ 1989 කියන වර්ෂය තමයි මම විවාහ වුණු වර්ෂය. ඒ වර්ෂයේදී මම විවාහ වුණේ කටුපැද්ද විශ්වවිද්‍යාලයේ ඉංජිනේරියක් සමග රෝහිණී කුමසාරු, හොඳ සිංහල නමක්. දැන් රෝහිණී හෙට්ටිආරච්චි. එතුමිය විවාහ වුණාට පස්සේ කිව්වා අපි යම් ව්‍යාපාරයක් පටන් ගමු කියන එක. එතකොට එතුමියගේ සහාය මේකට ලැබුණා. ඉතින් අපි ගොඩක් මේ ව්‍යාපාර සම්බන්ධව හැමතැනම අපි ඇවිදලා බැලුවා. අපි විශේෂයෙන් අපි වෙන වෙන පිටරටවල් වල ලංකාවේ ඒ තියෙන ව්‍යාපාර ගැන ලොකු අධ්‍යයනයක යෙදුණා. අපි ගොඩක් ප්‍රදර්ශන වලට ගියා. ගිහිල්ලා අපි අත්දැකීම් ලබා ගත්තා. අපි අදහස් ලබා ගත්තා. අන්තිමේදී අපිට හිතුණා මේ 1989 කියන වකවානුව රටේ ගොඩක් කලබලකාරී වකවානුවක්. පැති දෙකකින් මේ රට අරගලය. එකක් තමයි දකුණේ අරගලය, අනිත් එක තමයි උතුරේ අරගලය. මේ අරගල දෙකෙන් මේ රට ගිනි ගන්න අවස්ථාවක තමයි අපි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. මොනවා වුණත් අපි දන්නා ඔය අරගලය කියන එක යම් කාලයක් ගිහිල්ලා ඒක නැති වෙනවා කියලා. නමුත් රට කියන එක අපි ඉදිරියට රැගෙන යන්න ඕනයි කියන එක. කොහොම හරි අපි අන්තිමට අපේ අදහස් උමාරු වලින් අපිට තේරුණා මේ රට සීග්‍රයෙන් ඉදිරියේදී දියුණු වෙන්න ඕන රටක් කියන එක. ඒ අවස්ථාවේදී බොහොම දැන් අපි කියනවා සෙමි ඩෙවලොපින් කන්ට්‍රි කියලා අර්ධ වශයෙන් ඩෙවලොප් වෙගෙන ගිය රටක් තමයි මේ වකවානුව තුළ තිබුණේ. නොයෙක් හේතුන් හින්දා පසුබෑමක් තිබුණා. නමුත් රට දියුණු වෙනකොට ගොඩක් ගොඩනැගිලි නිෂ්පාදනය මම්මාවත් ව්‍යාපාරික ස්ථාන ගොඩාක් පාසල් විශ්වවිද්‍යාල ඌව හැම එකක්ම අපි දැනගත්තා හැම වෙලාවෙම නිර්මාණය වෙන්න ඕනයි කියලා. එතකොට අපි පටන් ගන්න යම් ව්‍යාපාරයක් තියෙනවා නම් අපි කල්පනා කරලා බැලුවා අනාගතයේදී ඒ ව්‍යාපාරයේ කොච්චර දුරට රටට වැඩදායිද කියන එක. ඉතින් ඒකම තමයි අපි මේ ආම්ස්ට්‍රෝන් කියන ව්‍යාපාරය පටන් ගත්තේ. එතකොට ওই ආම්ස්ට්‍රෝන් ව්‍යාපාරය පටන් ගන්නකොට අපි ගොඩක් බැලුවා ගොඩනැගිලි නිෂ්පාදනය කළේ ගඩොල් වලින්. ගොඩාක් දැව පාවිච්චි කළා මේ ගොඩනැගිලි නිෂ්පාදනයේට. අනිත් එක ගොඩාක් කල් ගත්ත මේ ගොඩනැගිලි නිෂ්පාදනය කිරීමට. අන්තිමේදී අපි තීරණය කළා ගොඩනැගිලි සඳහා පෙර සවි නිෂ්පාදන අපි රටට ඉදිරිපත් කළොත් ඒක රටට හොඳ ව්‍යාපාරයක් වෙයි කියලා. ඒකම මගේ නෝන මහත්මයා ඇත්තටම එතුමිය මගෙන් ඉල්ලීමක් කළා. පළවෙනි එක තමයි රටේ ආර්ථික නංවන ව්‍යාපාරයක් වෙන්න ඕන. දෙවෙනි එක තමයි පව් සිදු නොවන ව්‍යාපාරයක් වෙන්න ඕන. තුන්වෙනි එක රටේ ගොඩක් අයට ආදර්ශයක් වෙන්න ව්‍යාපාරයක් වෙන්න ඕන කියන එක. ඉතින් ඔය හැම එකම බලනකොට මේ ආම්ස්ට්‍රෝන් කියන ව්‍යාපාරය ඒ අතින් ਸਰව සම්පූර්ණයි. ඒක ඇත්තටම අද වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපි පවත්වාගෙන යනවා. ඔබතුමන් සඳහන් කර කාරණා එක්ක අපිට බොහොම පැහැදිලි
ඉතාමත්ම යහපත් වූ අරමුණු තුලින් රැකියා ක්ෂේත්‍රයට කෙනෙකු දායක කරන්න පුළුවන් වෙන විශේෂ ක්ෂේත්‍රයන් ඔබතුමන් තෝරාගෙන තිබෙනවා. ඒ වගේ තමයි සමාජයට යහපත් දෙයක් දෙන්නට පුළුවන් වූ විශේෂ ක්ෂේත්‍රයන් තෝරාගෙන තියෙනවා නෝන මහත්මියගේ උදව් උපකාරත් එක්ක. හැබැයි කිසිවෙකුට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමේදී තමන්ගේ ජීවිතයේ දිනන සාධක බවට පත් වෙන්නෙම තමන්ගේ ජීවිතයට ආපු බාධක. ඉතින් බාධක කොහොමද ඔබතුමාගේ ජීවිතයේ සාර්ථකත්වයට? දැන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට බාධක ඕන තරම් තියෙනවා. ඉතින් මේ බාධක කියන එක නතර කරන්න බෑ. ඕනම කෙනෙක් යම් දෙයක් කරනකොට තමයි එයාට බාධක එන්නේ. එතකොට ওই බාධක වලට බය වෙලා වැඩක් නෑ. දැන් මටත් ගොඩක් බාධක ආවා. දැන් ඔය ව්‍යාපාරය කරනකොට සමහර වෙලාවට ව්‍යාපාරික ස්ථානයේ අවට දැන් අපේ නිෂ්පාදන වල හැටියට අපිට ගොඩක් වෙලාවට රජයට ගොඩක් වෙලාවට බලපෑම් කළා. පරිසර දූෂණය කියලා බලපෑම් කළා. ඉතින් ඔය වගේ එක තැන්වලට රාජ්‍ය ආයතන වලට මේ අවට ඉන්න පුද්ගලයෝ ගොඩක් එක ආකාරයට පැමිණිලි කළා. නමුත් ඉතින් අපි ඕනම කෙනෙක් පැමිණිල්ලක් කළොත් එහෙම මම බලනවා ඒ පැමිණිල්ල කරන පුද්ගලයා අපේ හිතවිතෙක් හැටියට තමයි මම බලන්නේ. මොකද අපේ මොන හරි වැරද්දක් තියෙනවා නම් ඒක පෙන්වා දෙනවා කියන එක තමයි අපි හිතන්නේ. අපි ඔය දැන් පැමිණිල්ලක් යම් පුද්ගලෙක් කළොත් එහෙම අපි යාට බනින්නේ නැහැ. ඇයි මේ මොකද්ද මේ කරන කැත වැඩේ ඉවෙමු කියලා අපි බලනවා ඉස්සෙල්ලා අපි කොහෙද ඉන්නේ කියලා. නමුත් අපි ඒ වගේ පැමිණිලි එනකොට අපි බොහොම සර්ව සාධාරණව අපි හැමදේම කරලා තිබුණේ. ඊළඟට ඔය දූවිල්ල, ශබ්දේ වගේ ඒවා කියනකොට ගොඩාක් වෙලාවට ඉතින් ඇත්තටම මං කරපු අධ්‍යාපනයත් එක්ක ඊට සමගාමීව ගොඩක් අයගේ උදව් මට ලැබුණා ඒ සම්බන්ධව. ඒ කියන්නේ පරිසරය හා සම්බන්ධව. ඉතින් මම ඒගොල්ලන්ගේ ගොඩක් අදහස් අරගෙන ගොඩක් වෙලාට අපේ ව්‍යාපාරික ස්ථාන අපි ගොඩක් වෙලාට සංවර්ධනය කළා. ඉතින් ඒව වලින් උනේ ආයතනයට පහරක් වැදිච්ච එක නෙමෙයි ආයතනය තව තවත් උඩට ගිය එක. ඉතින් ඒකෙහිඳ ඔය යම් පුද්ගලයෝ යම් ආකාරයට තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ඊර්ෂ්‍යා සහගතව යම් දෙයක් ව්‍යාපාරයකට කළයි කියලා ඒ ව්‍යාපාර වහන්න ඕනේ නැහැ. මොකද්ද ඒ කරන පැමිණිල්ල කියලා ඒක ගැන හොඳින් හිතලා ඒක අපේ වැරද්දක් නම් ඒක අපි හදාගත්තාම ඒ ව්‍යාපාරය තවත් ශීඝ්‍ර ලෙස ඉදිරියට යනවා. ඉතින් ඒක මට සිද්ධ වුණා. ඒ එන හැම බලපෑමක්ම මම මගේ දියුණුව සඳහා යොදාගත්තා. අර කියනවනේ ගල් ගහනකොට ගල් ටික එක්කහුව කරලා ඊටන් ගොඩනැගිල්ල හදාගන්න කියලා. එවන් වූ සොඳුරු පුද්ගලෙක් එක්ක තමයි අපි කතා බහ කරමින් ඉන්නේ අද දිස්වින සමගින් අපි කෙටි විරාමයකට යමු වෙලා අපි තවදුරටත් තිස්ස හෙට්ටිආරච්චි මැතිතුමන් සමග දඩුමළු වෙමු. ව්‍යාපාරික ලෝකයේ සාර්ථක ඉදිරි පියවරයන් තැබූ ද බිස්වින සමගින් තමයි අපි අද කතා බහ කරමින් සිටින්නේ. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න තිස්ස හෙට්ටිආරච්චි මැතිතුමන්ගෙන් අපි දැන් කෙලින්ම දැනගන්නට කැමතියි. දැන් ඔබතුමා නමින්ම ජනප්‍රිය වෙලා ඉන්නේ ආම්ස්ට්‍රෝන් කියන නම. ඊළඟට ඔබගේ තවත් ව්‍යාපාර කටයුත්තක් තමයි ද ජිල්බෝ. ඉතින් මේ ආයතන දෙක පිළිබඳව මෙහි ක්‍රියාකාරීත්වය කොහොමද කියන එක පිළිබඳව අපි සඳහනක් කරමු. ආම්ස්ට්‍රෝන් ආයතනය පටන් ගත්තේ 1989. ජිල්බෝ ආයතනය පටන් ගත්තේ 2007. එතකොට දැන් ආම්ස්ට්‍රෝන් ආයතනයෙන් අපි කරන්නේ තනිකර ගොඩනැගිලි නිර්මාණයට අවශ්‍ය පෙරසබි කොන්ක්‍රීට් භාණ්ඩ. එතකොට ඒකට අයත් වෙනවා කොන්ක්‍රීට් හියුම් පයිප්, සෙප්ටික් ටැන්ක්, ලොකු කොලම්ස්, ගෙවල් නිර්මාණයට අවශ්‍ය බ්ලොක් ගල් කියන එක. එතකොට ඔය බාල්ක වගේ වුණා. දොර ජනෙල් රාමු, ඊළඟට ගල් බිමාතුරන ගල්, අනිත් එක ලොකු කොන්ක්‍රීට් බලලු වගේ වුණා. එතකොට ඒක අපේ රටේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන නිෂ්පාදනයක්. අපි ඒකට පිට රටින් අපි අමුද්‍රව්‍ය මෙහාට ගේන්නේ නැහැ.
එතකොට ජිල්බෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවේට් ලිමිටඩ් කියන එක විශේෂයෙන්ම ගෘහ භාණ්ඩ සඳහා දැනට අපි වෙන් කරලා තියෙන්නේ. ඒ ආයතනයේත් යම් ගොඩනැගිලි නිර්මාණය ඒ වගේ අංශවලට අපි බෙදලා තියෙනවා. නමුත් වැඩිපුර අපි ඒක යොමු කරලා තියෙන්නේ ගෘහ භාණ්ඩ සඳහා. අපි ලංකාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒකම ගෘහ භාණ්ඩ අපි පිටින් මෙහාට ආනයනය කරනවා. ඉතින් මම ඇත්තටම පරිසර හිතකාමියෙක් හින්දා මං ගොඩාක් අපේ ලංකාවේ නිෂ්පාදන වලට මුල් තැන දෙන්නේ නැහැ. පිට රටින් අපිට ගේන්න පුළුවන් ගෘහ භාණ්ඩ ගෙනල්ලා අපේ නිෂ්පාදන අපේ ප්‍රදර්ශනාගාරයේ අපි ගොඩක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒවා රටේ ඉන්න පාරිභෝගිකයින්ට විශේෂිත තැනක් වෙනවා මේ ගෘහ භාණ්ඩ සඳහා. ගොඩක් ලස්සන ගෘහ භාණ්ඩ එතන ලබා ගන්න පුළුවන්. ඔව් ඉතින් ඔබ ඉතාමත් හොඳ පරිසර හිතකාමී රසකාමී. අපි මේ රසවතා ගැන ටිකක් සඳහන් කරොත් මම හිතන්නේ වටිනවා මේ වෙලාවේ. මෙහෙමයි. ඉතින් ඇත්තටම මිනිස්සුගේ ජීවිතේ සම්පූර්ණ වෙන්න ඒ පුද්ගලයා යමක් මොන හරි ඉගෙනගෙන තියෙන්න ඕන. මොකද ඒ ලෝකයට අනුගත දෙයක් ඉගෙනගෙන තියෙන්න ඕන. එයාගේ හොඳ ආධ්‍යාත්මික පරිසරයකුත් තියෙන්න ඕන. මම බෞද්ධයෙක්. මම බුදුරජාණන් වහන්සේගේ තියෙන දර්ශනය එහෙම් පිටින්ම පිළිගන්න පුද්ගලයෙක්. අපිට තවම තියෙනවනේ මේ සූත්‍ර පිටක තියෙනවනේ අපිට ඒ වලින් අපිට බලන්න පුළුවන්. අපි කායෙන්වත් ඒක අහන්න ඕනේ නැහැ. ඒකම මම ක්‍රීඩකයෙක්. ඉතින් මම මේ රටේ තියෙන ගස් කොළන් විනාශ නොකරන පුද්ගලයෙක්. මොකද අපේ ඔය ආයතන මගින් ඒ කියන්නේ ආම්ස්ට්‍රෝං ආයතනය මගින් ගොඩනැගිලි වලට ගන්න විශේෂ දව කොටස් නතර කරලා එව්ව අපි කොන්ක්‍රීට් පෙරසවි නිෂ්පාදන මගින් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ මගිනුත් ගොඩක් ඔය රටේ තියෙන දව විනාශය නතර වෙලා තියෙනවා. ඉතින් දැන් ජිල්බෝ ආයතනයෙන් අපි ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනවා කිව්වට අපි ගොඩාක් අඩුවෙන් තමයි දව පාවිච්චි කරන්නේ. අපි ගොඩක් පිට රටින් ගේනවා දව ආශ්‍රිත භාණ්ඩ. ලංකාවේ ඒව අපි විනාශ කරන්නේ නැහැ. ඉතින් ඒකම මම කලාවට යොමු වෙලා තියෙනවා. දැනට මගේ අයිතිය තියෙන මගේම ගීත 61ක් දැන් එලි දක්වලා තියෙනවා. ඉතින් ඒ ගීතවලට සංගීතය සපයලා තියෙන්නේ අද දිවයිනේ ඉන්න ප්‍රමුඛ පෙළේ සංගීතඥයෝ. නිහාල් ප්‍රියන්ත පෙරේරා, නලින් නාගොඩ විතාන, සරද්දි අල්විස්, නවරත්න ගමගේ, සමන්ත පෙරේරා, තව ඒ වගේ දිනේෂ් බෝගඩ ඒ වගේ අය ගොඩක් ඉන්නවා. ඒකම ඒවලට පද රචනා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ, ධම්මික බණ්ඩාර, වර්නන් පෙරේරා. ඉතින් ඒ වගේ ගොඩක් රටේ නම ගිය අය තමයි මගේ සංගීත ක්ෂේත්‍රයට අත ගහලා තියෙන. ඉතින් ඇත්තටම මොන වැඩ තිබුණත් ඉතින් සැහැල්ලුව ඉන්න පුළුවන්. මම ක්‍රීඩාවෙත් යෙදෙනවා. දැනට ජූඩෝ කරන්නේ නැහැ. දැන් ජූඩෝ නතර කරලා සෑහෙන කාලයක් වෙනවා. දැන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙනවා. ඉතින් මම කියන්නේ මම හොඳම බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් කියලා. හැබැයි ඉතින් මම හිටපු හොඳ ජූඩෝ ප්ලේයර් කෙනෙක්. බැඩ්මින්ටනුත් වැරද්දක් නෑ මට තේරෙන විදියට. හැමදේම බැලන්ස් කරගෙන ඒකත් ක්‍රීඩාවක් හැටියට මම කරගෙන යනවා. මොකද ජීවිතේ සැහැල්ලු භාවයේ සඳහා. ඔව්.